හායි ළමයි. ඔන්න මට අද අච්චාරු දාන්න අන්නාසි ගෙඩියක් හම්බුණා. මම දැන් හදන්නේ මේක සුද්ධ කරලා අරගෙන අච්චාරුවක් දාගෙන කන්න. එන්නකො බලන්න. මෙන්න මේ ආකාරයට මේක දෙපැත්තෙන් කපලා සුද්ධ කරගන්න ඕනි. මට අන්නාසි හොඳට සුද්ධ කරන්න බෑ. ඒක නිසා මේකේ මේ අර බලනවනේ මොකද්ද ලෝභද විනාශකාරීද මොකක්ද බලන්න යන්නේ ඒකෙන් බලන්න ඉන්න එපා කට්ටිය. මෙන්න මෙහෙම හරි අමාරුවෙන් සුද්ධ කරගත්තා නැසි ගෙඩිය ඊළඟට රවුමට කපා ගන්න තමයි යන්නේ. මම මුලිමුත් කිව්වනේ ළමයි මට අන්න සුද්ධ කරන්න බෑ කියලා. ඉතින් ඔන්නෝ තමයි තියුනේ සුද්ධ කරගත්තන් පස්සේ ඊට පස්සේ මම මේක රවුමට කපලා බලද්දි කැලි ලොකු වැඩි. ආයෙත් ඊට පස්සේ කැලි තුනට කැපුවා. එහෙම රවුම් කැලිත් ආයෙ කොටුවට වගේ එන විදියට ඒක රවුම් කැලලත් තුනකට වගේ කපලා මෙන්න මේව ප්ලේට් එක අහුරගත්තා. බලන්නකො දැන් ලස්සන ප්ලේට් එකේ තියෙදි. දැන් මේකට මිරිස් කුඩුයි ලුණුයි දාගන්න ඕනේ. මිරිසුයි ලුණුයි දාන අතරමඟදී තමයි මට මතක් වුණේ සීනි චුට්ටකුත් දැම්මනම් හොඳයි කියලා. ඉතින් මං ආයෙ උස්සගෙන ගිහිල්ලා සීනි බෝතලේ අරන් ඇවිත් දැන් මේ සීනි චුට්ටකුත් දාගත්තා. දැන් මේක පියනකින් වහලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මික්ස් කරගත්තකින් පස්සේ රස බලන්නයි තියෙන්නේ. කනට කෙලක් තුරනවා. ඒක දැක්කාම නම් කාලා බලමුකෝ. ඒක හරිම රසයි ළමයි. හොඳට තිබුණා හොඳට ඉදිරියට තියෙනවා. රසත් හොඳයි. එහෙනම් ආයෙ මොනා හරි අරන් එනකම් ගිහින් එන්නම්. බයි.